2025 වර්ෂයේ අවුරුදු චාරිත්‍ර නැකැත් සීට්ටුව. නව සඳ බැලීම. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 30 වැනි ඉරිදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 1 වැනි බ්‍රහස්පතින්දා දිනද නව සඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය. අප්‍රේල් මස 13 වැනි ඉරිදා දින නිබුල්පත් යුෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව. අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්ව භාග 3:21ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. පුණ්‍ය කාලය. අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපර භාග 8:57 සිට පසුදින එනම් 14 වැනි සඳුදා පූර්ව භාග 9:45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපර භාග 8:57ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස. එනම් අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 3:21 සිට 14 වැනි සඳුදා පූර්ව භාග 9:45 දක්වා පහත අයුරෙන් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි. ආහාර පිසීම. අප්‍රේල් මස 17 වැනි සඳුදා පූර්ව භාග 4:04ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් පැඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විලඳද පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 6:44ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. හිස තෙල් ගෑම. අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්ව භාග 9:04ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කෝපපත්ද, පයට කොළොන්පත්ද තබා කෝපපත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි. රැකී ආරක්ෂා සඳහා පිටත්ව යෑම. අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:03ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකී ආරක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.